හරිට මීට මාස 4කට විතර කලින් මම මගේ ෆුල් ටයිම් ජොබ් එකෙන් අයින් වෙනවා. අයින් වෙලා මගේම පාත් එකක මගේම බිස්නස් එකක් ඒ වගේම මම කැමති විදියට ක්‍රියේටිව් ප්‍රොජෙක්ට්ස් අරගන්න පටන්ගෙන මගේම ජර්නි එකක් යන්න පටන් ගන්නවා. ඉතින් මේක මේ ඊයේ පෙරේ දාපු අයිඩියා එකක් නෙමෙයි මට මම දන්න කාලෙක ඉඳලා මම පොඩි කාලේ ඉඳලා මට කැමති වුණේ මම කැමති දෙයක් කරන්න ඒ වගේම මට කැමති විදියට දේවල් තෝරගෙන ඒ විදිහට යන්න. හැබැයි මේක එච්චර ලේසි ගමනක් වෙන්නේ නැහැ. ඔයාලා ඕන කෙනෙක් දන්නවා ඇති බිස්නස් එකක් කිව්වම නැත්තම් අලුත් වෙන්චර් එකක් වුණාම මේකේ ups and downs ගොඩක් තියෙනවා. හැබැයි මේ ජර්නි එක හරිම සැටිස්ෆයිං. මේක ඇතුලේ දුෂ්කරතා නැහැ කියන්න බෑ. හැබැයි හරි ලස්සන ගමනක්. ජොබ් එකෙන් අයින් වෙලා මගේම බිස්නස් එකක් එහෙම නැත්තම් මගේම විදියට වැඩක් කරනවා ගන්නවා කියන එක. ඒ වගේම මම තව කල්දදා හිටපු තව දෙයක් තමයි මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන එක. ඇත්තටම මම මේ ෆීල්ඩ් එකට මේ වීඩියෝග්‍රැෆි වීඩියෝ ප්‍රොඩක්ෂන් කියන ෆීල්ඩ් එකට එන්නේ ඇත්තටම YouTube එකේ. මම අවුරුදු 15 ඉඳලා YouTube content create කරා. ඉතින් ඒක හින්දා තමයි මම කැමරාවක් කොහොමද පාවිච්චි කරන්නේ, කොහොමද ඔඩියෝ හදාගන්නේ, කොහොමද වීඩියෝ එඩිටින් කරන්නේ, මේ දේවල් ඇත්තටම ඩෙවලොප් කරා. ඒ වගේම ලොකු ෆීල්ඩ් එකක් මට ඕපන් වුණේ මේ හැමදේම YouTube නිසා. ඉතින් මේ කාලය ඇතුළත මේ අවුරුදු 3-4 පුරාවටම මගේ ඔළුවේ තිබ්බ දෙයක් තමයි ඔළුවේ මට වදනදී තිබ්බ දෙයක් තමයි ඇයි මම මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් එක පටන් ගන්න නැත්තේ ආයි මම නවත්තපු තැනින් ඒ මට කරගෙන යන්න බැරි කියන එක මගේ ඔළුවේ ගොඩක් මට වද දුන්න කාරණාවක්. ඉතින් අද ඉඳලා මම අවුරුදු ගාණක් කාල දදා හිටපු මුකුත් කරන්න නැතුව හිටපු දේ මම අද ඉඳලා පටන් ගන්නවා. මේ වීඩියෝ ඉවර කරන්න කලින් පොඩි මෙසේජ් එකක් ඔයාලට දෙන්න දෙනවා. ඔයාලත් මොනවා හරි ගෝල් එකක් හරි මොකක් හරි ඔයාලට කරන්න කැමති දෙයක් කාල දදා හිටියනම් මේ අලුත් අවුරුද්ද අද ජනවාරි 1 වෙනිදා මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙද්දි ඒක කල් දදා හිටියනම් අනිවාර්යෙන්ම මේක පටන් ගන්න. ඔයාලා කම්ෆර්ට් සෝන් එකේ හිර වෙලා ඉන්නවනම් තවදුරටත් හිතන්න එපා. පුළුවන් තරම් මේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න. ඇවිල්ලා ඔයාලා කැමති දේ පටන් ගන්න. ඒක ඔයාලා හිතපු නැති තැනකට ඔයාලා එක්කන් එන්න. ඒ වගේම මගේ channels වලින් මම වීඩියෝ ප්‍රොඩක්ෂන් ගැන ඒ වගේම ගොඩක් දේවල් ගැන ඉස්සරහට කන්ටෙන්ට් අරන් එන්න. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ අයිඩියා එල් එකට ඉක්විප්මන්ට් එකක් ගන්න. එහා පැත්තේ තියෙනවා ටිකක් දන්න තැන. මෙතන පාස් කරන අපි අයිඩියා එල් එකට යන්න ඕනේ ඉක්විප්මන්ට් එකක් ගන්න. ඊට පස්සේ එක්සිබිෂන් එකට. අපි බලමු ගිහින්.